අද අපේ ප්‍රෝග්‍රෑම් එකට සදා සම්බන්ධ කරගන්නේ අපේ රණේ මහතා. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. එතකොට රණේ මහතා මේ දවස්වල වැඩිපුරම කතාවෙන් යාර ඔබතුමාගේ තියෙනවා කියන ජංගපැත්තේට කියන්නේ දැන් බොහොම ප්‍රසිද්ධ මේ කතාව. ඔබතුමා දේශපාලන වේදිකාවේ මම කියලා තියෙනවනේ. ඇත්තටම ජංගපැත්තේ කීයක් විතර තියෙනවද රණේ මහතා? ජංගිය කිව්වල්. ඇත්ත වශයෙන්ම කිව්වොත් සතපුරාම ජංගිපැත්තේ 200ක් විතර තියෙනවා. විශේෂයෙන් කියන්ටානේ මගේ ළඟ සේවකයෝ 10,000ක් විතර වැඩ කරනවා. ප්‍රශ්නයක් නැතුව වැඩ ටික කරගෙන යනවා. ජංගි හොරා. එතකොට ඔබතුමාලගේ හොඳම ජංගිත තියෙන්නේ ඒවා ඉරෙන්නේම නැද්ද? ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්ද? නෑ ඒවා ඉරෙන්නේ නෑ. ජංගි සුදාපම මගේ ජංගි තමයි අදින්නේ. දංගි සුදා. ඉතින් දැන් අපේ මිනිස්සුත් ඔබතුමාලේ ජංගි හදනවද? ඔව්. බියවන්නාලේ 225ක් කීචම්ම පවා ජංගි මගෙන් තමයි. ඉතින් කට්ටිය දන්නවද? එතකොට ඔබතුමා කැමති පාට මොකද්ද? ඇත්ත වශයෙන්ම කිව්වොත් මං කැමතිම පාට පොළ පාට. මොකද මගේ පක්ෂේ පාටනේ. එතකොට ඇත්තද මේ කට්ටිය කියන්නේ මේ ඔබතුමාලේ ජංගි වල මේ අලිජ නකුල කියලා සලකුණක් දහලා තියෙනවා කියලා හැම ජංගිකම. එතකොට ඔබතුමා අලින්ටත් ජංගි මහනවද? නෑ. ඒ මගේ පක්ෂේ සලකුණනේ. ඒ මගේ ව්‍යාපාර වටන්න කට්ටිය කියන කතන්දරනේ. එතකොට ඔබතුමාගේ අනාගත සැලැස්ම මොකද්ද? විශේෂයෙන්ම කිව්වොත් මගේ අනාගත සැලැස්ම තමයි ඊළඟ ඡන්දේ එනකන් ජංගි ටිකක් මහන එක.